Okay, let's start. යන්න past papers වලට. past papers වල 2019 ඉඳන් තමයි PHP වලින් ප්‍රශ්න තියෙන්නේ. Okay. දැන් අපි අන්තිමට ඉවර කරපු section එක 2000 මේ PHP section එක. ඒතකොට 2019 paper එකේ තමයි ඉස්සෙල්ලම PHP ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් අපි 2019 paper එකේ ඉඳන් බලමු. open කරන 2019 paper එක. 19 තනි paper එකක් ඇත්තේ ඔක්කොම ටික එකට. අපි MCQs වල ඉඳන් බලාගෙන යමු. මම හිතන්නේ MCQ එකක් හෝ දෙකක් වගේ තිබ්බා. දෙලාට නැද්ද මන්ද? ඔව් MCQ නෑ. MCQ නෑ. හරි. යන්න පේපර් A එකට. පේපර් A එකට යන්න 2019 පේපර් 2 පාර්ට් A එක. හරිද? ඒකේ මං හිතන්නේ මේ මුල දේවල් අපි කරා නේද? මේකේ අවුට්පුට් එක ලියන ඒවා මේවා කරා නේද? HTML paths මේවා කරානේ. මේකේ B එකත් කරන්න නැති. ඔව් C එක තමයි කරන්න තියෙන්නේ. මං හිතන්නේ ලකුණු 4ක් හෝ 3ක් වගේ හම්බ වෙනවා මේකට. The following PHP code is intended to add data into name and class fields of the table name student. එතකොට student කියලා table එකක name and class columns දෙකට values දාන්නලු මේ code එක තියෙන්නේ. In the MySQL database called SchoolDB. database එකේ නම SchoolDB. Username and password to log into the SchoolDB are admin and ඔය මොකද්ද password එකක් තියෙනවා. Complete the PHP code segment by filling the blanks. එහෙනම් දන්නවනේ අවශ්‍ය දේවල් අවශ්‍ය තැනට දාලා ඔක්කොම විස්තර ටික දීලා තියෙනවා. මේකේ බ්ලැන්ක්ස් ටික ෆිල් කරන්න ලකුණු 4ක් වගේ හම්බ වෙයි මේකට. හරි. විනාඩි දෙකක් දෙන්නම් ෆිල් කරන්න. දැන් මෙතන තියෙනවා new mysqli ඒකට parameters හතරක් දෙන්න ඕන. මොනවද දෙන්න ඕන parameters හතර? ඉස්සෙල්ලම server name ඊට පස්සේ user name. මොකද්ද user name එක log වෙන්න තියෙන්නේ? admin. ඕකේ. ඊට පස්සේ පාස්වර්ඩ් දෙන්නේ. මොකද්ද පාස්වර්ඩ් එක? capital A exclamation mark 2 T asterisk. ඕකේ. මොකාරී ඒගොල්ලෝ දීලා තියෙන එක. එතකොට server name, user name, password අන්තිමට database name මොකද්ද database name එක? school_db. ඔන්න ඕක තමයි ඔහොම තමයි දෙන්නේ මොකද්ද new mysqli object එකක් හදන්න එහෙමයි server name user name password database name දැක්කනේ ඕක එක line එකේ parameters හතර විදිහට දෙන්නේ server name එක already localhost කියලා දීලා තියෙනවා බලාගන්න ඊට පස්සේ sql equal දැන් මේක data ටිකක් දාන්නනේ යන්නේ එහෙනම් මේක මොකද්ද insert into table name එක මොකද්ද table name එක student ඊට පස්සේ තියෙන්නේ ස්ටුඩන්ට්ගේ කොලම්ස් දෙක මොනවාද name and class name and class අන්නේ කොලම්ස් දෙකට යවන values දෙක තමයි pln මෙන්න මොකක් හරි යවන ඊට පස්සේ con query මොකද්ද මෙතන දෙන්නේ $sql මේකනේ රන් කරන්න ඕන මේ query එක තමයි මෙතන රන් කරන්න ඕන $sql ඔච්චරයි ලකුණු හතරයි ඔව් හිස් තැන් 8යින් ලකුණු 4යි භාගේ එකකට භාගේ ගන්න ලකුණු 4ක් හම්බ වෙනවා. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න මේ සම්බන්ධයෙන්? මේ අපි කරපු දේවල් මේ විදිහටම තියෙනවා. හරි. ඕකේ. හරි. එතකොට ඔන්න 2019 පේපර් එකේ ලකුණු 4ක එකක් පේපර් 2 පාර්ට් A එකේ ඇවිල්ලා තිබ්බා. MCQs නෑ සහ පේපර් 2 එකේ නෑ. MCQs මට නිකන් මතකයක් තියෙනවා තිබ්බා වගේ ආයෙ නිකන් ඕන්නම් බලමු පොඩ්ඩක් මේ ඉල්ලා මට ඒ මතකයක් තියෙනවා.
කොයිද 28. ඒක තමයි මට මතකයක් තිබ්බා. මේ තියෙන බඩු. හරි. Which of the following is a valid example for PHP variable name? දැන් PHP variable name එකක් අහගන්න පටන් ගන්න ඕන අනිවාර්යෙන් ඩොලර් සයින් එකකින්. හරිද? second character එක, ඒ කියන්නේ ඩොලර් එකට පස්සේ තියෙන character එක capital ලෝ simple English letter එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් underscore එක වෙන්න පුළුවන්. වෙන මොකුත් වෙන්න බෑ. හරිද? එතනින් එහා කැරක්ටර්ස්, ඒ කියන්නේ අර ඩොලර් එකට පස්සේ තියෙන කැරක්ටර් එකට පස්සේ තියෙන කැරක්ටර්ස් මොනවාද? කැපිටල් ලෝ සිම්පල් ලෙටර්ස් වෙන්න පුළුවන්, අන්ඩර්ස්කෝර් වෙන්න පුළුවන්, ඊට අමතරව නම්බර්ස් තියෙන්න පුළුවන්. හැබැයි නම්බර්ස් ඩොලර් එකට ජස්ට් එහා පැත්තේ තියෙන්න බෑ. ඊට එක කැරක්ටර් එකට එහා පැත්තේ තමයි තියෙන්න පුළුවන්. පළවෙනි එක එහෙම බෑනේ, ඩොලර් එකෙන් පටන් ගන්න ඕන. දෙවෙනි එක ඒකත් බෑනේ, ඩොලර් එකෙන් පටන් ගන්න ඕන. තුන්වෙනි එක ඩොලර් එකෙන් පටන් අරන් තිනවා, මැද්දේ ස්පේසස් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් කැරක්ටර්ස් ටික මම කිව්වනේ, ඒකත් වැරදි. ඊළඟට ඩොලර් ක්ලාස් අන්ඩර්ස්කෝර් නේ, මේක අවුලක් නෑ. ඊළඟට මේකෙන් ඩොලර් එක නෑ, පහේ. එතකොට උත්තරේ 4 පමණයි. ඕකේ. ඔන්න වැලිඩ් වේරියබල් නේම් එකක්. ඔන්න වේරියබල් නේමින් රූල්ස් මං කිව්වා. තව ප්‍රශ්නයක් තියෙනවා 31. HTML get and post. ඒ කියන්නේ දැන් අපි ෆෝම් සබ්මිට් කරනකොට get එකේ සහ post එකේ යවුවනේ. දැන් get එකේ data යවනකොට අපි HTML page එකේ submit button එක එබුවම මේක යනවනේ PHP හරි තව මොකක් හරි එකකට යනවනේ data ටික. ඒ ටික යන්නේ URL එකේ. අපිට පේනවා submit කරලා යවන data ටික URL එකේ පේනවා. එතකොට password එකක් වගේ එහෙම යවුවොත් URL එකේ පෙන්නනවා යවන password එක. අතන කොටු කොටු වෙනවා. හරිද? ඒව යවන්න ඕනේ මොකේද? post එකේ. එතකොට post එකේ යන data මොනවා වෙලාද යන්නේ? encrypt වෙලා යන්නේ. ඒ වගේම තමයි get එකේ යවන්න පුළුවන් maximum file size එකක් තියෙනවා. ලොකු ෆයිල් එකක් වගේ අප්ලෝඩ් කරනකොට අනිවාර්යෙන් post එකේ යවන්න ඕනේ. get එක limited file size එකක් තමයි යවන්න පුළුවන්. මම හිතන්නේ 64 MB වගේ තමයි යවන්න පුළුවන්. limited file size එකක් තියෙනවා. හරිද? හැබැයි get එක fast, post එක slow. ඇයි ඒක encrypt කරලා එහෙම යවන ඉඳලා post එක slow, get එක fast. ඔය දැන් web search engines වල එහෙම අපි type කරලා දාන ඒවා get එකේ යන්නේ. මොකද fast යවන්න ඕන ඉඳලා get එකේ යවන්න. හරිද? ඔන්න ඕවා තමයි තියෙන වෙනස්කම්. බලමු. False regarding HTML get and post method. බලමු. Both methods are used to transfer data from client to server. ඇත්තනේ දෙකම පාවිච්චි කරන්නේ ඒකට. Get method is more efficient than get එක faster than post. ඒක තමයි ඒකේ තියෙන advantage එක. Get method is more suitable to send sensitive data. නෑනේ. sensitive data යවන්න හොඳම එක මොකද්ද? post එක. get එකේ යවුවොත් පේනවා. Post method does not have a limit size of data. හරියටම හරි. ඊළඟට post request cannot be bookmarked. ඒ URL එකේ යන්නේ නැති හින්දා ඒවා bookmark කරන්න බෑ post එකේ යන ඒවා. ඒකත් හරි. එතකොට මේකේ වැරදි එක මොකද්ද? 3 තමයි වැරදි එක. post get method එකේ sensitive data යවන්න බෑ. ඇත්තටම get එකයි post එකයි තියෙන ලක්ෂණ ටික හොඳටම කව වෙන ප්‍රශ්නයක් තමයි මේක. හරියටම ඔක්කොම කියලා තියෙනවා get එකේ post එකේ වෙනස්කම් මොනවාද කියලා. ඕකේ. එතකොට උත්තරේ මොකද්ද? 3. හරි. ඔන්න ඒක PHPම කියන්නත් බෑ. ඉතින් නැත්තේත් නෑ. මොකද post එකෙන් get එකෙන් යන data අපිට බලන්න ඒ PHP වලින් යක් බැලුවා. එතකොට 28යි 31යි ප්‍රශ්න දෙකක් තිබ්බා. හරි. දැන් යන් 2020ට. 2020. මේකත් තනි පේපර් එකක් තියෙන්නේ. බලන්න ඉස්සලම MCQs මොනවා හරි තියනවද කියලා. මේකෙත් මට මතක ඇටියට MCQ එකක් එහෙම තිබ්බා. අන්තිම හරියද මන්ද බලමු. මේ තියෙන්නේ 44 කරන්න පුළුවන්. 45ක් කරන්න පුළුවන්. 44යි 45යි. කරන්න 44යි 45යි. බලමු. What is the expected output of the PHP code block this? දැන් මේකේ තියෙනවා $1 $2 කියලා variables දෙකක් තියෙනවා. $1 එකේ තියෙනවා welcome කියලා, $2 එකේ 2020 කියලා තියෙනවා. මේකේ මොකද්ද කරලා තියෙන්නේ? echo කරලා තියෙනවා 1.2. එතකොට මොකක්ද වෙන්නේ? dot එකෙන් වෙන්නේ concatenate වෙන එක. එතකොට welcome ඉස්සරහා 2020 උත්තරේ දෙකනේ. dot එක print වෙන්නේ නැහැ, semicolon print වෙන්නේ නැහැ, space එක print වෙන්නේ නැහැ. welcome 2020 උත්තරේ දෙක. තේරුණාද? dot එකෙන් වෙන්නේ මොකද්ද? concatenation එකක් වෙන එකයි වෙන්නේ. ඊට පස්සේ which of the following affects least to the downloading speed of the web page? ඒ කියන්නේ අර web page එක load වෙන්න යම්කිසි වෙලාවක් යනවනේ. මේ ඒ වෙලාව තීරණය වෙන්නේ ඒකට අඩුවෙන්ම බලපාන්නේ මොකද්ද කියලා අහන්නේ.
compatibility of the web browser. ඔව් ඒ කියන්නේ අර අපි මේ edge එක එහෙම දැන් පාවිච්චි කරන්නේ නැහනේ. Chrome පාවිච්චි කරනවා නේ මොකද Chrome fast. ඇත්තටම edge එක දැන් දියුණු කරලා තියෙන්නේ ගොඩක් ඒගොල්ලෝ කියනවත් එක්ක edge එක හොඳයි Chrome වලටත් වඩා කියලා. ඒ වුණාට අපි ඉතින් තාම දැන් Chrome එක පාවිච්චි කරනවා. ඒකට මුලින්ම හේතු උනේ Chrome එක ඇත්තටම අර කලින් තිබි Internet Explorer එකට එහෙම වැඩිය ගොඩක් fast හින්දා. ඒක හරි. number of hyperlinks in the web page. දැන් web page එකෙන් තවත් web pages වලට තියෙන links ගන්න වැඩි වුණා කියලා download speed එක අඩු වෙන්න හේතුවක් නැහැ. මොකද ඒව load වෙන්නේ නැහැ නේ. ඒව load වෙන්නේ click කරොත්නේ. number and size of images. ඔව් ලොකු images සහ ඒ number of images වැඩියෙන් තියෙනවා නම් අනිවාර්යෙන් ලොකු වෙලාවක් යනවා load වෙන්න. processing power of the server computer. ඇත්තනේ server එක slow නම් අර දැන් ඕගලන්ගේ results එහෙම release කරන දවස් වලට යන්න බෑනේ donex.lk එකට. ඇයි ඒ server එක slow down වෙනවා. ඒක affect වෙනවා web page එක load වෙන time එකට. The bandwidth of the internet connection which is used to access the web page. ඒකනේ number 1 බලපාන්නේ හැම වෙලාවම අපි කියන්නේ speed නෑ කියලානේ. එතකොට අඩුවෙම බලපාන්නේ මොකද්ද? number of hyperlinks in the web page. උත්තරේ 2. මම හිතන්නේ MCQs එච්චරයි. ඔව්. හරි. දැන් යන් second paper එකට paper 2 part A වල සුපුරුදු පරිදි පළවෙනි ප්‍රශ්නේ C part එක තියෙනවා. ඒකේ කෑලි දෙකක් තියෙනවා 1යි 2යි කියලා කරන්න බලන්න. ඕකෙම ලියන්න උත්තර හොම්බ. දැන් මේකේ තියෙන්න ඕන ඕඩර් එක මොකද්ද? ඉස්සෙල්ලම කනෙක්ෂන් එක දාන්න ඕන. හරිද? එතකොට ඉස්සෙල්ලම තියෙන්න ඕන D එක. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? කනෙක්ෂන් එක චෙක් කරලා බලන්න ඕන. ඒ කියන්නේ B කියන එක. ඊට පස්සේ මොකද්ද තියෙන්න ඕන? SQL එක ලියලා ඉන්න එපේ. ලියලා එක්සිකියුට් කරන්න ඕන. හරිද? A කියන එක. අන්තිමට C. ඔන්න ඕඩර් එක. DBAC. හරිද? ඕකේ. ඊළඟට if above code blocks are in correct order, what is the expected output if the product table has only the following values? එතකොට product table එක item code and name මේ විදිහට දෙකක් විතරයි තියෙන්නේ. ඒකනේ මේ fetch කරන්නේ. මේකේ තියෙන්නේ මොකද්ද? select item code name from product. where clause එකක් නැහැ. ඒ කියන්නේ ඔක්කොම select වෙනවා. print වෙන විදිහයි බලන්න ඕන. කොහොමද print වෙන්නේ? code colon item code. okay. එතකොට මේකේ එන්න ඕන මොකද්ද මෙතන? code colon item code. මොකද්ද item code එක? P1. හරිද? බලා ගන්න. code colon item code ඊට පස්සේ slash item name එක. එහෙම්මම slash item name එක මොකද්ද? pen. මොකුත් තියෙනවද colon එකක් කරනවා මම. colon එකක් තියෙනවා. colon pen. හරිද? ඔන්න පළවෙනි row එක. දෙවෙනි row එකේ තියෙන්නේ code colon P2 slash item මොකක්ද item එක තියෙන්නේ book colon book. ඔන්න ඔහොමනේ ඔක print වෙන්නේ. හරිද? මේ තියෙන දෙක ඒ කියන්නේ P1 P3 එක P1 P3 කියලා තියෙන දෙක book and pen එක print වෙන්නේ අන්න අර විදියට item and code කියලා දෙකක් ඉස්සරහට ඇවිල්ලා slash එකකුත් එක්ක. ඒක මං හොයාගත්තේ මෙතනින්. මෙන්න මේක තමයි ආන්සර් එක තියෙන්න ඕන. මෙන්න print වෙන විදිය. ඕකේ. ඒක අර එකෝ එක දිහා බැලුවම ඔක්කොම ටික තේරෙයි. ඕකේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ එතනින් ඉවරද? ඔව්. එහෙනම් යන් 21ට. 21 ඉස්සලා paper 1 එක බලමු MCQs. හතලිස් නමය 50 MCQs දෙයක් තියෙනවා 49 50 කරන්න.
Consider the following PHP code line with which is used to create MSQL connection. එතකොට ඔය ප්‍රශ්නේ ඔය විදිහටම අහලා තිබ්බ එක අවුරුද්දකට. හරිද? මොනවද දාන්න ඕන? වා 1 කියන්නේ database එක, 2 කියන්නේ මොකද්ද? username, 3 කියන්නේ password, 4 කියන්නේ sorry වා 1 කියන්නේ server name එක, ඊට පස්සේ username එක, වා 3 කියන්නේ password එක, වා 4 කියන්නේ database එක. මොකද්ද උත්තරේ? 4. 4. server name, username, password, database name. 4 තමයි උත්තරේ. හරිද? එයි මොකද්ද ප්‍රශ්නේ? ආ. 50. output of the following PHP code. දැන් මේකේ තියෙනවා array එකක්. $class කියලා array එකක් තියෙනවා. ඒකේ 12A, 12B, 12 13A කියලා තියෙනවා. එකෝ IT classes are concatenate කරලා තියෙනවා classes 1 ඒ කියන්නේ 12B and classes 2 13A. 12B 13A උත්තරේ තියෙන්නේ 3. IT classes are 12B and 13A. ස්පේසස් අර තියලා තියෙනවනේ ඇන්ඩ් එක දෙපැත්තේ අර IT classes ආ කියන තැන ඒකින්ද ස්පේසස් ඇවිල්ලා තියෙනවා 12B එකයි 13A එකයි මොකද 1 කියන්නේ දෙවෙනි එක 2 කියන්නේ තුන්වෙනි එක තේරුණානේ හරි ඇරේස් ඔන්න ප්‍රශ්න දෙක හරි දැන් යම් පේපර් A එකට පේපර් A එක ඒක වෙනම ඇත්තේ මේ තියෙන්නේ ඒකේ වෙන නැද්ද PHP කැලලක් නෑ වගේ PHP කැබැල්ලක් ඒකේ නැත පේපර් B එකේ කොහොමද දීලා නෑ ඒකේ නෑ දැන් යන් 2022ට 22 ඉස්සල්ලා පේපර් 1 එක ගන්න MCQ එක හ්ම්. 47 48 කරන්න පුළුවන් 47යි 48යි දැන් ඕවා අපි කරලා බලන්නත් පුළුවන් අපිට හරි which of the following could be used to create an array in PHP බලමු දැන් මම මේක කරලම් පෙන්නන්නම් මම වෑම් රන් කරන්නම් එන්න අපේ ෆෝල්ඩර් එක මේකේ මම අලුත් ෆෝල්ඩර් එකක් හදන්නම් ටෙස්ට් කියලා ඒක ඇතුලේ මම PHP ෆයිල් එකක් හදනවා කොහොමද PHP ෆයිල් එකක් හදන්නේ මම දානවා මේකට මේක මොකද්ද 2022 නේ .php ඕකේ මම මේක ඕපන් කරනවා notepad++ එකෙන්
හරි. දැන් බලමු ඇරේ එකක් හදන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා. ඕකේ. පළවෙනි එක මොකද්ද? ඩොලර් සිටි equal array කොලම්බෝ. ඒකනේ සාමාන්‍ය ක්‍රමේ. හරිද? ඩොලර් සිටි හැබැයි ඇරේ සයින් එක එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? equal array කොලම්බෝ. array function එකෙන් තමයි elements දාන්නේ. එතකොට ඔය විදිහට කොලම්බෝ කියලා තියෙනවා. ඔක තමයි පළවෙනි ඉන්පුට් එකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම print කරොත් එහෙම echo ඩොලර් සිටි වල මම 0 ඒ කියන්නේ first element එක print කරනවා. හරිද? ඕකේ save කරා මේක run කරන්නම්. මෙන්න අපේ page එක. හරි. array කියලා එනවා. එතකොට මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? මෙන්න මේක. ඕක දාන්න ඕනේ නෑනේ. හරිද? අපි array variable එකක් create කරා කියලා ඕක දාන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? එතකොට ඔහොම තමයි දාන්නේ. එතකොට ඔන්න කොලම්බෝ කියලා දැම්මා. ඒක අයින් කළා මම ඔය කරේ. දැන් බලමු අපි. දැන් ප්‍රශ්නයක් නෑ තියෙනවා. දැක්කනේ. එතකොට මේ ක්‍රමේ තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මෙහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ. array එක නම් variable එක create කරා equal array කියලා elements ටික දාගෙන ගියා. ඊට පස්සේ දානවා නම් element එක change කරන්න මේක දාලා index number එක ඇතුලෙන් දාන්න පුළුවන්. නමුත් මෙහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක මොකද්ද? ඒත් ඒ වගේම දෙයක් තමයි කරලා තියෙන්නේ. city කියලා. ඒ කියන්නේ ඩොලර් මාක් එක නැහැ. කොලම්බෝ කියලා දාලා තියෙනවා. හරිද? නිකම්ම. හරි. එතන මම මේක කමෙන්ට් කරන්න මේක වැරදීනේ දැන්. ඊළඟට city equal කොහොම තිබ්බේ කොලම්බෝ. city මෙන්න මෙහෙම array mark එක දාලා කොලම්බෝ. ඕකේ. මොනවද දැන් ඊට පස්සේ මම කොලම්බෝ වල 0 print කරනවා. ඒකෙත් error එකක් එනවා. මොකද ඩොලර් මාක් එක නැතුව ඒ වැඩේ කරන්න බෑ. තුන්වෙනි එක මොකද්ද? ඩොලර් සිටි ඒක හරිනේ. දැන් මම උඩ එක කරලා පෙන්නුවානේ විදියට. ඒක හරි. එතකොට උත්තරේ මොකද්ද? C only උත්තරේ 3. අනිත් දෙකේම ඒ ක්‍රම දෙක වැරදි. ඕකේ. අන්න මම පෙන්නුවා කළා. හරි 47යි 48 මේකේ හිස්තැන් ABC පුරවන්න තියෙන්නේ ABC වලට උත්තර දීලා තියෙනවා. එතකොට given below a partially completed PHP script used to connect a database named employee. database එක නම employee using MySQLi procedural method. Which option is most suitable to fill the ABC? create database database එක අපි create කරනවා. එහෙනම් මොකක්ද දෙන්න ඕන? employees. හරිද? $employees නෙමෙයි employees. okay. එතකොට උත්තර දෙකයි නෙන්නේ 4යි 5යි. ඕකේ. ඊට පස්සේ මොකද්ද? SQL create එක හරි. ඊට පස්සේ for if MySQLi query මොකද්ද? query එක run කරන්නේ. හ්ම්. මොකද්ද query එක run කරන්නේ? con ඒ කියන්නේ connection එක then SQL එක උත්තරේ 4. ඕකේ. නැතුව මේ SQL එකයි connection එකයි නෙමෙයි connection එකයි SQL එකයි procedural method එකේ ඉස්සලම දෙන්නේ connection එක then SQL එක. එතකොට උත්තරේ 4. ඕකේ. දැන් අපි යමු ඒකේ පේපර් A එකට. 2022 පේපර් 2 පාර්ට් A. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මං හිතන්නේ මේක සම්බන්ධයි කලින් කෑල්ලත් එක්ක D එක බලන්න
සම්බන්ධයි කලින් කෑල්ලත් එක්ක. ඒ කියන්නේ ඒකේ තමයි අර නන් ටික එහෙම තියෙන්නේ මේවා එන. හරි. බලන්න. මේකේ තියෙන්නේ $_ request method equal post. ඒ කියන්නේ අර ටික එන්නේ ඔක්කොම post එකේ. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕන? name medium center කියන්නේ $_ මේ ඔක්කොම මොනවාද? post වෙන්න ඕන. හරිද? post එකේ නේම තමයි මෙතන ගන්න. එතකොට _ post capital වලින් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ post එකේ මොන නම් වලින්ද name medium center එන්නේ මෙහෙන්? මේ name ඊළඟට medium එක එන්නේ කොහොමද? preferred medium මේ තියෙන්නේ language. හරිද? language කියලා එන්නේ. center එක එන්නේ center කියලා. මේ language center. එතකොට මේක එන්නේ name කියලා. මේක එන්නේ language කියලා. මේක එන්නේ center කියලා. හරිද? මේ ඔක්කොම මොනවාද? $_ post. ඕකේ. ඊට පස්සේ echo කරනවා your input මේ තුනනේ ඉතින් name medium and center $center. එච්චරයි. ආ. අරෙන් ගත්තු ටික print කරා මතක තියාගන්න ඕන post එකේ ඉන්නේ අර කලින් මේව එකේ බලලා හරියට ඒ නන් ටික බලලා මෙතන ලියන්න. හරි. යන් 2023 paper 1 එකට. 23 paper 1. මේකේ නෑ වගේ. බලන්න තියනවාද කියලා PHP ප්‍රශ්නයක්. බලන්න පොඩ්ඩක් තියනවාද කියලා. මට නම් පේන්නේ තියෙන්නේ නෑ. නෑනේ. හැබැයි 48 කරන්න පුළුවන් ඒක අර post and get වලින් තියෙන්නේ. යම් කිසි PHP බවක් තියෙනවා. 48 කරන්න බලන්න ටක් ගාලා. Consider the following HTML code line related to a form. The action attribute in it specifies the data type of the form. නෑ එහෙම එකක් නෙමෙයි. Specifies the server file that handles the data. අන්න හරි. ඒක තමයි. server file එක that handles the data. අනිත් ඒවාත් බලමු. Control the forms alignment අදාළ නෑ. Declares the form as a PHP නෑ. Shows process.php file on the screen නැහැ. ඒ process.php එකට යනවා. ඒක තමයි handle කරන්නේ. එතකොට උත්තරේ 2. හරි. ඒකේ පේපර් A එක තියෙන්නේ මාකින් ස්කීම් එකත් එක්ක මට තාම වෙනම පේපර් A එක හම්බුන්නේ නැහැ. ඒක නිසා උතනින් බැක් ගිහිලා යන්න මාකින් ස්කීම්ස් වලට. ඔය පාස් පේපර්ස් තියෙන තරම තියෙනවා මාකින් ස්කීම්ස්. ඒකේ තියෙනවා 23 පේපර් A එක. 23 පේපර් එක ඕපන් කරන්න ඒකේ තමයි ඔක්කොම තියෙන්නේ. සිංහලෙන් තිබ්බට අවුලක් නැහැ අපිට කරන්න පුළුවන්. හරි. මෙන්න පේපර් 2 පාර්ට් A මේ තියෙන්නේ. 18 වෙනි පිටුවේ තියෙන්නේ.
ඒකේ ඔව් මේ තියෙන්නේ ඒකේ HTML කෑල්ල මං හිතන්නේ අපි කරා මෙන්න අන්තිම කෑල්ල C කෑල්ල කරන්න. එකේ C මෙන්න ප්‍රශ්නේ. මේ තියෙන්නේ මේක කරන්න තියෙන්නේ P and Q කොටසේ අරමුණු ලියා දක්වන්න. What is the purpose of the section P and section Q? එච්චරයි අහලා තියෙන්නේ. හරි. දෙන්න බලන්න answers. දැන් P part එකේ මොකද්ද purpose එක? To get the values coming through post and put into variables. ඒකනේ පළවෙනි part එකේ තේරුම. To capture the values coming through post and put into variables. post එකේ එනවා කියන එකත් කියන්න ඕන. To capture the values coming from the form. Okay, to capture the value coming from the form, HTML form, through post and put it into several variables. ඊළඟට section Q එකේ තියෙන්නේ මොකද්ද? The SQL query to insert those values into the database and execution of that query. එච්චරයි. ඕක තමයි කියන්නේ තියෙන්නේ විස්තරේ. Okay. හරි. 2023 අපි පේපර් A බැලුවද ඕනේ? පේපර් A බැලුවනේ. හරි. දැන් තියෙන්නේ 2024 පේපර් 1 බලන්න. ආයි past papers folder එකට ගිහිල්ලා බලන්න 2024 පේපර් 1. ඒකේ පේපර් A එක තාම මට හම්බුනේම නෑ. මම බැලුවා හොයාගන්න බැරි වුණා. බලමු මේකේ. බලන්න PHP ප්‍රශ්නයක් දැක්ක ගමන් කියන්නේ. හතලිස් හය ඕන්නම් කරන්න පුළුවන් පෝස්ට් එක ආයි පෝස්ට් එක ගැන අහලා තියෙනවා. 47ත් කරන්න පුළුවන්. ඔව් 46 47යි කරන්න බලන්න. 46. Post used in HTML form to display confirmation message after form submission නෑ to send form data to the server. ඒක තමයි උත්තරේ පස්වෙනි එක අන්තිම එක. අනිත් ඒවා වැඩක්ම නැති දේවල්. හරි. ඊළඟට 47 වෙබ් පබ්ලිෂින් ගැන අහලා තියෙන වෙබ්සයිට් පබ්ලිෂින් ගැන one has to obtain domain name to publish a website. ඔව් වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරන්න අපිට දෙකක් අවශ්‍යයි. ඒ තමයි වෙබ් pages ටික ෆයිල්ස් ටික දාලා තියෙන වෙබ් සර්වර් එකක් අපි කොහෙන් හරි ගන්න ඕන cloud එකකින්. හරි නැත්නම් dedicated server එකක්. ඊළඟට අපිට තියෙනවා domain name එකක්. ඒ කියන්නේ මොකක් හරි URL එකක් අර abc.com කියලා වගේ ඒ වගේ URL එකක් තියෙන්න ඕන. අන්න ඒ දෙක තියෙනවා නම් විතරයි වෙබ්සයිට් එක අපිට පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට one has to obtain domain name. Before deciding to host website on computer, one has to do a good cost benefit analysis. මොකද තමන්ගේම කම්පියුටර් එක වෙබ්සයිට් එකක් host කරනවා කියන්නේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, හොඳ data ප්‍රමාණයක් අවශ්‍යයි, bandwidth එක. එතකොට ඒව නැතුව කරන්න බෑ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක හරි. Shared hosting will provide faster access to the site's users all the time compared to either virtual private server hosting or dedicated server hosting. එතකොට shared hosting will provide faster access to sites users. මෙහෙමයි. දැන් virtual private server VPS එකේ අපිට අවශ්‍ය වෙලාවට performance වැඩි කරගන්න පුළුවන්. දැන් ඔය මේ මොනවාද මේ ඩොනෙට්ස්.lk එක රිසල්ට්ස් දෙන දවසට ස්ලෝ වෙනවනේ. දැන් ඕක VPS සර්වර් එක කියනනම් එදාට විතරක් RAM එක CPU එක hard disk capacity වැඩි කරලා ඕක fast කරගන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි. ඒක යන්නේ shared site එකක. ඒක නිසා තමයි ඒක එහෙම කරන්න බැරි. එතකොට provide fast access to sites users all the time කියන එක වැරදි. හරිද? dedicated server එකේ තමයි fastest access දෙන්නේ. හැබැයි ඒක තමයි වියදම් අධිකම දේ. එතකොට shared එක ඒ අතරමැද තියෙන එකක්. එතකොට මේකේ උත්තරේ C වැරදි AB විතරයි උත්තරේ දෙක තමයි උත්තරේට එන්නේ. ඕකේ. හරි. ඔන්න PHP ප්‍රශ්න සියලුම ප්‍රශ්න අවසానයි.